හරි. ආයුබෝවන්. අද අපි කතා කරන්නේ අවධානය මදිකම ගැන. අපි ගිය සතියේ කතා කළා ළමයි ඇත්තටම අධ්‍යාපන කටයුතු වලට කම්මැලිද කියලා. මොකද කම්මැලි කියලා ළමයා අධ්‍යාපන කටයුතු ප්‍රතික්ෂේප කරන තැන ගොඩාක් හේතු තියෙනවා මේ වගේ. හේතු ගණනාවක් අපි ගිය සතියේ හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අපි මේ learning difficulties කියන මෙන්න මේ කරුණු ටික ගිය සතියේ කතා කළා. මම ඒක දාන්නම් group එකට recording එක. ඊට පස්සේ අද අපි කතා කරන්න තියෙන්නේ මේක. අවධානය මදිකම. අවධානය මදිකම කිව්වහම අපි එතන අවධානය දිනා ගන්න අවධානය යොදවන්න බැරි නිසා දරුවා අධ්‍යාපන කටයුතු ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. ඒ ප්‍රතික්ෂේප කිරීමේදී දරුවා අපහසුතාවයටපත් වෙනවා. අපි දරුවට බල කරොත් මේ ගැටලුව විසඳන්නේ නැතුව. දරුවට තියෙන්නේ අවධානය මදිකම පිළිබඳව නැත්නම් විදායක කටයුතු ප්‍රජානන හැකියා සම්බන්ධ ගැටලුවක් නම් ඒ ගැටලුව විසඳන්නේ නැතුව අපි දරුවට බැන්නොත් ඔයා කම්මැලි පුතේ කම්මැලි හින්දා කරන්නේ නැති ඇයි මේක අහගෙන ඉන්න බැරි ඇයි මේක තේරෙන්නේ නැති නෑ එහෙම දරුවට කරන්න බෑ දරුවට කරන්න බැරි කමක් නිසායි කරන්නේ නැත්තේ ඒ දරුවා නොකර ඉන්නව නෙමෙයි දරුවට කරන්න බැරි කම නිසා දරුවා ප්‍රතික්ෂේප කරනවා මොකද කරන්න ගියොත් බැනුම් අහ ගන්න නිසා ඔක කරලා බැනුම් අහනවට වඩා හොඳයි මම නොකර ඉන්නවා කියන මතේ දරුවා ඉන්නවා ඒක අපිත් එහෙමයි අපිට කරන්න බැරි වැඩක් කරන්න කිව්වොත් අපි පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර උත්සාහ කරලා බලයි නමුත් එතනින් පස්සේ අපි ඒක අත්හැරලා දාලා නිකන් ඉන්නවා. කවුච්චර කරන්න කිව්වත් මට බෑ කියලා අපි පැත්තකට වෙනවා මිසක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට අවධානය සහ සාවධානය කියලා දෙකක් තියෙනවා. attention and concentration. අවධානය කියන්නේ ක්ෂණිකව ඇති වෙන අවධානය. ඒ කියන්නේ දැන් මම ඕගොල්ලන්ට කතා කරගෙනකොට මෙතන කුරුල්ලෙක් ගියා, පූසෙක් ගියා නැත්නම් මොකක් හරි එකක් බිමට වැටුණා. මගේ අවධානය ක්ෂණිකව වෙනස් වෙනවා. හැබැයි මගේ අවධානය දිගින් දිගටම මේ දේශනේ පවතින තාක්කල් ඕගොල්ලන්ට මේක කියලා දෙන්න පවතිනවා. ඒක තමයි සාවධානය කියන්නේ. එතකොට දරුවෙකුට හදිසි අවධානය නැතිවීමත් සාවධානය නැතිවීමත් කියන්නේ කරුණු දෙකක්. සාවධානය පුව කියලා කියන්නේ අරක attention deficit අවධානය නැතිකම. ක්ෂණික අවධානය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දරුවට කතා කරනවා දරුවා ඉන්නේ දරුවගේ ලෝකේ. කන් දෙක ඇහෙන්නේ නැතුව නෙමෙයි සමහරකට කන් දෙක ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. කන් දෙක ඇහෙන්නේ නැතුවත් නෙමෙයි මෙතන තියෙන දරුවට අවධානය එන්නේ නැහැ. ටිකක් වෙලා කතා කරලා ළඟට කියලා කෑ ගහලා බැන්නම තමයි මොකද උනේ කියලා බලන්නේ. බලනකොට අපි බනිනවා. එතකොට දරුවට තේරුමක් නැහැ අපි කතා කරන්නේ මොකද්ද කියලා. දරුවා නිකන් බැනුම් අහනවා විතරයි. මම අද දේශනාවකදී කිව්වා වගේ දරුවා බැනුම් අහනකොට දරුවා දන්නේ නැහැ අපි මොනවද කියන්නේ කියලා බනිනවා කියලා විතරයි දන්නේ. මේවට බනිනවා කියලා විතරයි දන්නේ. දරුවා දන්නේ නැහැ අපි මොකද්ද කිව්වේ කියලා. තේරුණාද කියලා අහුවාම තේරුණේ එයාට තේරෙන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. අනේ පව් පොඩි එකා අහගෙන ඉන්නවා අපි කියන දේ. ඒක තමයි අවධානය කියන්නේ. හැබැයි සාවධානය කියන්නේ විනාඩි 10ක් 15ක් කතා කර ඉන්නකොට අපි පාඩමක් කියලා දෙනකොට දරුවට ඒක එක දිගට අහගෙන ඉන්න බෑ වෙන වැඩවලට හිත යොමු වෙන එක. හිත යොමු වෙනවා ආපහු වෙනවා. යොමු වෙනවා ආපහු වෙනවා. අන්න ඒ වගේ දෙයකට තමයි සාවධානය poor concentration කියලා කියන්නේ. සාවධානය මදිකම කියලා කියන්නේ. ඊට අමතරව හයිපර් ඇක්ටිවිටි කියලා තියෙනවා අධික්‍රියාශීලී බව. අධික්‍රියාශීලී භවයේදී දරුවාගේ මොලේ ආවේග ක්ෂණිකව හිටපු ගමන් අසාමාන්‍ය ආවේග පිට කරන්න ගන්නවා. ඒකට අදාළව දරුවා කෑ ගහනවා, නැගිටිනවා, දුවනවා, එක දේවල් වෙනස් වූ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ළමයින්ට ගන්න පුළුවන්. ඒ වෙනස් වූ ක්‍රියාකාරකම්. මේ ආවේගයේ එකපාරට මොලේ මුදා හැරීමක් නිසා. ඒක අධික්‍රියාශීලී කියලා කියන. ඒ කියන්නේ සාමාන්‍ය අපි ක්‍රියාශීලී වෙන්නේ අපිට අවධානය ලැබෙන දේවල් වලට. අපිට අවශ්‍ය දේවල් වලට අපි හිතලා කරන දේවල් වලට තමයි අපි ක්‍රියාශීලී වෙන්නේ. අපිට අවශ්‍ය දේවල් වලට. නමුත් මෙතනදී දරුවාගේ මොලේ නොදැනුවත්වම ආවේගයක් පිට කරනවා. දරුවා නිකම්ම කෑ ගහන්න ගන්නවා. කූටින් කියලා කියනවා. කූති යන ගන්නවා කිසිම හේතුවක් නැතුව. ඒක තමයි ප්‍රධානම ලක්ෂණයක් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලදී අපි දැනගන්න ඕන මෙතන දරුවගේ අකීකරුකමක් නෙමෙයි මේ තියෙන්නේ. අපි දරුවට ප්‍රතිකාරයක් කරන්න ඕන. මනෝ ප්‍රතිකාරයක් අවශ්‍යයි. මෙතන තියෙන්නේ හැම ගැටලුවක් කියලා අපි බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි බලනකොට ඉන්ස්ට්‍රක්ෂන්ස් උපදේශ අනුගමනය කරන්න නොහැකි බවක් තියෙනවා. අනේක ලොකු කමක්වත් මුකුත් නෙමෙයි උපදේශ අනුගමනය කරන්න බැරිකම කියන්නේ එතන එයාගේ නොහැකියාව. එයාගේ මනෝවිද්‍යාත්මකව ඒ උපදේශ අනුගමනය කරන්න පුළුවන් මනසක් එයාට හැදිලා නැහැ. ඉතින් එතකොට අපි ඇයි මම කියන දේ අහන්නේ නැත්තේ ඇයි මම කියන දේ කරන්නේ නැත්තේ කියලා දරුවට කොච්චර කෑ ගැහුවත් දරුවා ඒක කරන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඒක දරුවගෙන් අහල වැඩකුත් නැහැ. දරුවා දන්නේ නැහැ දරුවා මොනවද කරන්නේ කියලා. ඉතින් දරුවට ඒක අහල වැඩක් නැහැ. ඒ නිසා අපිට ඒක දරාගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ
poor planning and organization. poor planning and organization කියලා කිව්වහම poor planning and organization කියලා කිව්වහම එතනදී අදහස් වෙන්නේ සැලසුම්කරණය සහ සංවිධාන කටයුතු. ඒ කියන්නේ මොනවා හරි දැන් අපි හිතමුකෝ යන නෝට් එකක් ලියා ගන්න කිව්වා කියලා. නෝට් එක සැලසුම් කරගන්න තේරෙන්නේ නැහැ. පොතේ තියෙන නෝට් එක එහෙම් පිටින්ම ලියලා දානවා. සංවිධානය කරගන්න තේරෙන්නේ. අපි හිතමුකෝ ගානක් හදන්න, ජ්‍යාමිතිය වගේ ගානක් හදන්න දුන්නා කියලා. ජ්‍යාමිතිය ගාන මේකෙන් පස්සේ මේක එන්න ඕනේ, මේකෙන් පස්සේ මේක එන්න ඕනේ කියන සැලසුම් කරන්න තේරෙන්නේ නැහැ. එතකොට එයාට ඒක අමාරු වෙනවා. ඊළඟට වැඩ කිරීමේ මතකය අඩු වෙන අවස්ථා තියෙනවා. මේ මතකයත් එක්ක අපි වැඩ කරනවා ඒක අපේ ලොකු හැකියාවක්. මතකය අඩු වෙන අවස්ථා තියෙනවා. එතකොට දරුවට මතක හිටින්නේ නැත්නම් අපි එක සැරයක් දෙකක් තුනක් බනිනකොට ඔයාට මේක මතක නැති අය කියන දේ මතක තියාගන්න නැත්තේ කියලා බනිනකොට එතකොට දරුවට පාඩම එපා වෙනවා. ඊට පස්සේ ඉම්පල්සිවිටි කියන්නේ ආවේගශීලී වීම. දරුවා අධික ලෙස කේන්ති ගන්නවා, අධික ලෙස දුකටපත් වෙනවා. අපිට කියන්න පුළුවන් දරුවා අනේ ගෙදර අයට හරිය ආදරේ ඉම්මන්ට අපිට මොකක් හරි වෙච්ච ගමන් අඬනවා කියලා. නමුත් ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකක් හරි වෙච්ච ගමන් ඉම්මන්ට අඬන එක හොඳ දෙයක් නෙමෙයි. දරුවා ආවේගශීලී වෙනවා. අන්න ඒකත් දරුවගේ අවධානය මදි වෙන්න ප්‍රශ්නයක් වෙන ප්‍රජානන හැකියාව අඩු වෙන්න ප්‍රශ්නයක් වෙන ප්‍රජානන හැකියාව කියන්නේ බුද්ධිමය හැකියාව. බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් හැකියාව තමයි මෙතන මේ ඔක්කොම ලැයිස්තුගත කරලා තියෙන්නේ. මේ හැකියාව අඩු වෙනවා. එතකොට මේ හැකියාව අඩු වුණාම අපි මොකද්ද කරන්න ඕන? පාඩමටම හිත යොදවලා පාඩම කටපාඩම් කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඒක මොළයට තව ඩැමේජ් එකක්, මොළයට හානියක් වෙනවා. එතකොට අපි කරන්න ඕන මනෝවිද්‍යාත්මකව සොයාගත්තු විවිධ වූ ක්‍රියාකාරකම් තියෙනවා දරුවගේ මොළේ නිසිගත් තත්ත්වයටපත් කරන්න. එක එක ප්‍රශ්නයට එක එක ක්‍රියාකාරකම් තියෙනවා මොළේ නිසි තත්ත්වයටපත් කරන්න. මෙන්න මේ ක්‍රියාකාරකම් එකින් එක ඒ පරිසරය යථා තත්ත්වයටපත් කරලා ඒ සිදුවීම් හැම දෙයක්ම ගෙදරින් ලැබෙන ගැටුම් රණ්ඩු හැම දෙයක්ම යථා තත්ත්වයටපත් කරලා ඒවා විසඳලා निराකරණය කරලා දරුවට මේ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම වලින් තමයි අපිට දරුවව යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. ඉතින් මේ දරුවව යථා තත්ත්වයටපත් කරගන්නේ නැතුව අපි ක්‍රියාත්මක වෙන්න හැදුවොත් එතන වෙන්නේ අපි දරුවට හානියක් කරනවා. දරුවා අපිට වෛර කරන්න ගන්නවා. දරුවට අපිව එපා වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි. ඔය ඔක්කොම වෙලා අන්තිමට දරුවට අපිව පේන්නේ මහ වදකාරයෝ විදියට. එතකොට ලොකු වුණාමත් වැඩිහිටියන්ට සලකන්නේ නැති, වැඩිහිටියට ගරු කරන්නේ නැති දරුවෙක් බිහි වෙන එක මහා අරුම කාරණයක් නෙමෙයි. මේ ටික තමයි මට අද කතා කරන්න ඕන උනේ. ඕගොල්ලන්ට ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ශාමලී, ගයත්‍රි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඇහෙනවද මං කියන එක? ඇහෙනවද මං කියන එක? ඇයි කතා කරන්න බැරි? ඕගොල්ලෝ උතර නෙමෙයි ඉන්නේ. මං තනියමද කතා කරලා තියෙන්නේ. හෙලෝ ඔව් කතා කරන්න. ශාමලී කතා කරනවා. ඔව් කතා කරන්න. ඔව් සෝරි මට මේ පුංචි බබෙකුත් ඉන්නවා මම මේ එයාට කවන ගමන් තමයි කතා අහගෙන හිටියේ වැඩසටහන. ඒ වගේ මට අවුරුදු 12ක දුවෙකුත් ඉන්නවා. මේ ප්‍රශ්න ටික එයාට කියනවා. ඒ කියන්නේ මට දැනගන්නත් ඕනේ දැන් අර පොඩි දෙයකට එහෙමම අඬන්නේ නැහැ. දැන් සාමාන්‍ය පොඩි දෙයකට දරුවෙක් අඬනවා නම් අපි කියන්නේ හිතන්නේ එයා සෙන්සිටිව් කියලානේ. එතකොට එහෙම කෙනෙකුට අපි මොකද්ද කරන්න ඕනේ? එහෙම කෙනෙකුට කරන්න එයාව ඉස්සෙල්ලා එතනින් එයාට සෙන්සිටිව් වෙන්න එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා හොයලා බලලා ඒ හේතුව අයින් කරන්න ඕනේ. එයාට මොකක් හරි හේතුවක් තියෙනවා ඒ තත්ත්වයටපත් වෙන්න. ඒ හේතුව අයින් කරන්න ඕනේ. හේතුව අයින් කරලා එයාට සතුටින් ඉන්න එයාට ධනාත්මක සිතුවිලි ධනාත්මක හැඟීමක් ඇති වෙන විදිහට අපි ඒ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. සංගීත ක්‍රියාකාරකම් තියෙනවා, නර්තන ක්‍රියාකාරකම් තියෙනවා, චිත්‍ර අඳින ක්‍රියාකාරකම් තියෙනවා. ඒ දේවල් ටිකක් කරන්න ඕනේ. ඒ දේවල් කරනකොට යාගේ හිත නිකම්ම සෞම්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි අපිට කරන්න පුළුවන්.